අද ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ නම ඉහළට ගෙන යන පිතිකරුවන් අතර එක් නමක් විශේෂයි. පැතුම් නිස්සංක. නමුත් අද ඔහු සිටින තැනට පැමිණීම ලේසි ගමනක් නොවේ. විශාල පහසුකම් සහිත පවුලකින් නොපැමිණි පැතුම්ගේ සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ කැපවීම, අරගලය සහ තමන්ගේ සිහිනය වෙනුවෙන් කළ දැඩි මහන්සියයි. පැතුම් නිස්සංක උපත ලැබුවේ 1998 මැයි 18 වන දින කළුතර ප්‍රදේශයේදීය. ඔහුගේ පියාවන සුනිල් සිල්වා කළුතර එස්ප්ලනේඩ් ක්‍රීඩාංගණයේ සේවය කළ සාමාන්‍ය සේවකයෙකු වූ අතර ඔහුගේ මව පවුලේ ජීවිතය ගෙන යාමට කළුතර බෝධිආසල මල් විකිණීමෙන් සහාය වූවාය. කුඩා පැතුම්ගේ ජීවිතයේ ක්‍රිකට් තිබුණේ සිහිනයක් ලෙසයි. නමුත් ඒ සිහිනයට යන්න ඔහුට තිබුණේ පහසු මාර්ගයක් නොවේ. ක්‍රීඩාංගණයේ වැඩ කළ තම පියා සමග කුඩා කාලයේ සිටම ක්‍රිකට් පරිසරයට සමීප වූ පැතුම් තම දක්ෂතාවය හඳුනාගෙන දිගින් දිගටම පුහුණු වීම කළේය. ඔහුගේ පාසල් ක්‍රිකට් ගමන ආරම්භ වූයේ කළුතර විද්‍යාලයේ. පසුව ඔහු ඉසිපතන විද්‍යාලයට එක් වී තම පිතිකරන හැකියාව තවත් වර්ධනය කරගත්තේය. පාසල් ක්‍රිකට් තුළදී ඔහුගේ දක්ෂතාවය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහි තරගයකදී පන්දු 190කදී නොදැවී ලකුණු 205ක් ලබාගත් අවස්ථාවේදීය. එය ඔහුට අනාගතයේ විශාල ක්‍රීඩකයෙකු විය හැකි බව පෙන්වූ මුල්ම සංඥාවක් විය. දේශීය ක්‍රිකට් තුළින් තමන්ගේ හැකියාව ඔප්පු කළ පැතුම් අවසානයේ 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් විය. ජාත්‍යන්තර පිටියේ මුල් කාලයේ සිටම ඔහු පෙන්වා දුන්නේ වෙනස්ම ආකාරයේ පිතිකරණයකි. ඔහු විශාල පහරවල් සඳහා පමණක් යැපෙන ක්‍රීඩකයෙකු නොවිය. ඔහුගේ ශක්තිය වූයේ නිවැරදි තාක්ෂණය, ඉවසීම සහ තරගයේ අවශ්‍යතාවයට අනුව ක්‍රීඩා කිරීමයි. නමුත් පැතුම් නිස්සංකගේ නම ලෝකයටම ඇසුණු විශේෂම දිනය පැමිණියේ 2024 පෙබරවාරි මාසයේදීය. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක් දින තරගයකදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණි පැතුම් එදින ක්‍රිකට් ඉතිහාසයට එක්වන ඉනිම ක්‍රීඩා කළේය. ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් හමු වී අතිශය සංසුන්ව ක්‍රීඩා කළ ඔහු පන්දු 139කදී නොදවී ලකුණු 210ක් ලබා ගත්තේය. එම ඉනිමට 4 පහර 20ක් සහ 6 පහර 8ක් ඇතුළත් විය. ඒ සාමාන්‍ය ශතකයක් නොවිය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂම ඉනිමක් විය. පැතුම් නිස්සංක එම අවස්ථාවේදී එක්දින ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. ඊට පෙර ශ්‍රී ලංකාවේ විශිෂ්ට පිතිකරුවන් කිහිප දෙනෙකු 200 ලකුණු සීමාවට ආසන්න වුවත් එය සම්පූර්ණ කිරීමට හැකි වූයේ පැතුම්ටය. එම ඉනිමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔහු ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයෙකු පමණක් නොව ඉතිහාසය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු බවයි. පැතුම්ගේ දක්ෂතා එක්දින ක්‍රිකට් වලට පමණක් සීමා වූයේ නැත. T20 ක්‍රිකට් තුළද ඔහු තමන්ගේ හැකියාව පෙන්වීය. 2024 T20 ලෝක කුසලානයට පෙර පැවති ඉන්දියාවට එරෙහි T20I තරගයකදී පැතුම් නිස්සංක විශිෂ්ට ශතකයක් ලබා ගත්තේය. ඉන්දියාව වැනි ලෝකයේ ප්‍රබලම කණ්ඩායමකට එරෙහිව ඔහු ලබාගත් එම ලකුණු 100ට වැඩි ඉනිමෙන් පෙන්වා දුන්නේ ක්‍රීඩනය යටතේද විශාල තරගවලදී දක්ෂතා පෙන්විය හැකි බවයි. ඔහුගේ ක්‍රීඩා විලාසය තුළ ඇති විශේෂ දෙයක් වන්නේ ආක්‍රමණශීලී බව සහ පාලනය එකටගෙන යාමයි. අද වන විට පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු බවට පත්වී ඇත. ඔහු ටෙස්ට්, ODI සහ T20I ආකෘති තුනේම තමන්ගේ හැකියාව පෙන්වා ඇති ක්‍රීඩකයෙකි. ඔහුගේ නමට ඇති විශේෂ අවස්ථා අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ODI ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා වීම, ජාත්‍යන්තර T20 ක්‍රිකට් තුළ ශතක ලබා ගැනීම, සියලුම ආකෘති වලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු වීම, අඩු වයසකදී ශ්‍රී ලංකා පිතිකරණයේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්වී ඇත. පැතුම් නිස්සංකගේ කතාව කියන්නේ ක්‍රිකට් ගැන පමණක් නොවේ. ඒ සිහිනයක් ගැන කතාවකි. සාමාන්‍ය පවුලකින් පැමිණි කුඩා දරුවෙක් අවස්ථා සොයාගෙන අසීරුතා ජයගෙන අද ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් සමග තරඟ කරන තැනකට පැමිණ ඇත. ඔහුගේ ගමන අපට මතක් කර දෙන්නේ එක දෙයක්. පටන් ගන්න තැන වැදගත් නැහැ. නවතින්නේ කොතනද කියන එකයි වැදගත්. මේ තමයි ශ්‍රී ලංකාවේ නව පරපුරේ පිතිකරණ බලාපොරොත්තුව. පැතුම් නිස්සංකගේ කතාව.